හායි කොහොමද ඔයාලට අද වීඩියෝ එකේ තියෙන තෙමු පාර්සල් එක. ඒකේ ගොඩක් අයිටම්ස් තියෙන ස්කින් කෙයාර් අයිටම්ස්. එකම එකක් තියෙනවා ඉලෙක්ට්‍රික් අයිටම් එකක්. ඔක්කොගෙම වතුර වගේ ගිහිල්ලා අර ස්ක්‍රබ් එකක් ගෙන්නුවා. ඒකේ මං හිතන්නේ ලීක් වෙලා ඔක්කොම ගිහිල්ලා. ඔක්කොම කියන්නේ මේ ඒකේ අර වතුර ගතිය නැති වෙලා වගේ කියලා දෙනුනේ. ඒ ටික මං හිතන්නේ ගිහිල්ලා තියෙන්නේ ඔක්කොම. මොකද මේ පැකේජස් ඔක්කොම වගේ වතුර තිබ්බා. මේ තියෙන්නේ බොඩි ස්ක්‍රබ් එක. මේක මං ගෙන්නුවේ ෆ්‍රී අයිටම්ස් ගද්දි ගන්න ඕන අයිටම්ස් වලට ගෙන්නපු එකේ ඉතුරු ටික මේ. මේක බොඩි ස්ක්‍රබ් එක පීච් එකෙන් මං ගෙන්නුවේ. මේකේ ග්‍රෑම් 200ක් තිබ්බා. මේක තමයි ගිහිල්ලා තිබ්බේ. මොකද අරිද්දිම මුළු ඔක්කොම වටේම ගෑවිලා තිබ්බා. ඒකේ සීල් එකක් තිබ්බේ නෑ. නිකන් ප්ලාස්ටික් නිකන් පහන එකක් තිබ්බේ. ඒක හින්දාද කොහෙද ඒකේ ඔක්කොම ගිහිල්ලා තිබ්බේ. ඒකත් හොඳයි. මම එකපාරක් යූස් කරා. එහෙම ලොකු අවුලක් නැහැ. හොඳට එක්ස්ෆොලියේට් වෙනවා. ඊළඟට තියෙන්නේ මොයිස්චරයිසිං ක්‍රීම් එක. මේක මම ෆොරින් වීඩියෝස් වල දැකලා තියෙනවා. මේගොල්ලොන්ගේ අකුරක් තියෙනවා කොරියන් වලින්ද කොහෙද. ඒ අකුර තියෙන ප්‍රොඩක්ට්ස් හොඳයි කියලා තිබ්බා. ඒ කියන්නේ ඒක ස්කින් එකට හොඳයි, මොයිස්චර් ගතියක් තියෙනවා එහෙම කියලා. මම එකයි දැකලා ඉවරලා ගෙන්නුවේ එකෙන් එකක්. ඒකත් හොඳයි කියලා හිතුන එකපාරක් මම යූස් කරා. මූණ චුට්ටක් අර මේ සොෆ්ට් එකට දැනෙනවා ස්මූත් විදිහට. තෙමු එකේ ෆ්‍රී අයිටම්ස් ගන්නවා නම් අනිවාර්යෙන් ඕගොල්ලන්ගේ අයිටම්ස් දෙක ඇඩ් කරාට පස්සේ ඒගොල්ලෝ ඉල්ලන ගානට අනිවාර්යෙන් බඩු ගන්න ඕනේ. නැත්නම් නිකන් ෆ්‍රී අයිටම්ස් දෙක ගන්න බෑ. ඒක ගොඩක් අය අහලා තිබ්බා නිකන් ගන්න පුළුවන්ද කියලා. නිකන් ගන්න බෑ. අනිවාර්යෙන් ඔයාලා පර්චේස් කරන්න ඕනේ ඒගොල්ලෝ ඉල්ලන ගාන. ඒක යට දාලා තියෙන ඒගොල්ලෝ 7000 ගානක්ද 8000 ගානක්ද 9000 ගානක්ද ඒ ප්‍රමාණයට බඩු ගන්න ඕනේ. ඊළඟට තියෙන සන්ස්ක්‍රීන් එක. ඒකත් හොඳ ප්‍රොඩක්ට් එකක්. ඒකත් අර බ්‍රෑන්ඩ් එකේම තමයි. ඒක හොඳයි කියලා තිබ්බා. මොකද රයිස් වෝටර් වලින් හදන එකක් හින්දා අර සුදු වෙනවා කියලා කියනවා. ඒක සුදු වෙන්නේ නැහැ. සන්ස්ක්‍රීන් එකක් හින්දා ගත්ත හොඳයි කියලා හිතුන හින්දා ඒ බ්‍රෑන්ඩ් එක. ඒකෙත් SPF 50+ තිබ්බා. සාමාන්‍ය සන්ස්ක්‍රීන් එකක් ගත්තේ SPF 50+ වෙන්න ඕනේ. ඒ හින්දා තමයි මේක ගත්තේ. මං ගාව දැන් තියෙන එක 30+ එකක්. ඒක නම් හොඳට සීල් කරලා තිබ්බා. අරිද්දි අර ෆොයිල් සීල් එක ඒගොල්ලෝ දාලා තිබ්බේ. ඒක හොඳයි කියලා හිතන ඇප්ලයි කරාට පස්සේ එහෙම වයිට් කාස්ට් එකක් ඉතුරු වෙන්නේ නැහැ. හොඳට ඇබ්සෝබ් වෙනවා ඒක. ඒ ඔක්කොගෙම පැකේජස් වල වතුර වගේ තිබ්බා. අරකේ ගිහිල්ලා තිබ්බේ හින්දා ලීක් වෙලා.
ඊළඟට තියෙන්නේ මාස් සෙට් එක. ලයිකෝ කියන සකුරා තමයි ගෙන්න ගත්තේ. මම මේක කලින් ගෙන්නලා තියෙනවා සකුරා එකේ මාස් සෙට් එක. පැකේජින් එක නම් වෙනස් වෙලා තියෙනවා. කලින් තිබ්බේ මැට් ලයිට් බේබි පින්ක් එක වගේ එකක්. මේක නම් අර පර්පල් ෂයිනි බෑග් එකක් මේ පාර තියෙන්නේ. ඒක චුට්ටක් වෙනස් වෙලා තියෙනවා. මම කලින්ත් මේ බ්‍රෑන්ඩ් එක පාවිච්චි කරලා තියෙන හින්දා ගෙන්නුවේ. ඒක 17 pieces mask මම හිතන්නේ 15ක් තිබ්බා. සීරම් එකයි ෆේස් ක්‍රීම් එකයි. ඒවා නම් ගොඩක් වෙනස් වෙලා තිබ්බා කලින් ඒවට වඩා. මම පෙන්නන්නම් කලින් ඒවයි දැන් ඒවයි වෙනස කොහොමද කියලා. මේ තියෙන සීරම් එක කලින් තිබ්බේ උඩ පියනේ නිකන් සිල්වර් කලර් පියනා. මේ පාඩේ එක වයිට් කලර් වෙලා තියෙනවා. එතකොට සීරම් එකෙත් පොඩ්ඩක් කලර් එක පින්ක් ගතියට මාරු වෙලා තියෙනවා. මම මේක ගොඩක් සීරම් වර්ග ගෙන්නගෙන තියෙනවා. මම ඒවත් පෙන්නන්නම් කොහොමද කියලා. මේවා ගොඩක්ම normal and dry skin වලට තමයි හදලා තියෙන්නේ. oily skin වලටත් use කරන්න පුළුවන් ඇති. මට නම් තියෙන normal skin එකක්. එහෙම මුකුත් වෙලා නැහැ. මේ products වලින් use කරා කියලා. මම සාමාන්‍යයෙන් online ගෙන්නන ඒවාම තමයි use කරලා තියෙන්නේ. එහෙම මුකුත් ප්‍රශ්නයක් වෙලා නැහැ. මේක අනිත් එක හොඳට absorb වෙනවා. මේ brand එකත් හොඳ හින්දා තමයි මම මේකම use කරන්නේ මුලින් ඉඳලම. මේක තමයි කලින් තිබ්බ සකුරා සීරම් එක. මේක ජපන් සකුරා සීරම් එක. මේකේ තිබ්බේ විටමින් C කියන එක. මේ තියෙන වෙනස් වෙලා තියෙන කලින් තිබ්බ පැකේජින් එක white පැකේජින් එකක්. දැන් ඒක pink වෙලා තියෙනවා. brand logo එක අර වෙනමම තිබ්බා. එහෙම නෑ දැන්. මිලිලීටර් ප්‍රමාණවල නම් ඒ විදිහම තමයි. ගොඩක් දේවල් වෙනස් වෙලා තියෙනවා මේ පාර එකේ. ඒ සීරම් එක නම් ඉවර වෙලා තියෙන. මේ සීරම් මම ගොඩක් පාවිච්චි කරලා තියෙනවා. මේ තියෙන එකේ බ්ලූබෙරි සීරම් එක. මේක 24K gold snail සීරම් එක. මම මේ සීරම් ඔක්කොම වගේ දැන් චුට්ටයි තියෙන්නේ. මේක විටමින් C සීරම් එක. මේකේ දවස්වල වුණා 1300 ගාණක්. දැන් නම් කොහොමද මම පැකේජ් එකම ගෙන්න ගත්තේ සම්පූර්ණයෙන්. මට ප්‍රයිස් මතක නැහැ. මම උඩින් දාලා ඇති මේක පටන් ගද්දීම ප්‍රයිස් කීයද කියලා. මේ තියෙන ඒගොල්ලන්ගේ එසෙන්ස් ක්‍රීම් එක, ඩේ ක්‍රීම් එක. මේක ඕන වෙලාවක යූස් කරන්න පුළුවන්. ඩේ නයිට් කියලා නැහැ. එසෙන්ස් ක්‍රීම් කියලා තියෙන්නේ. මේකත් මම කලින් ගෙන්නගෙන තියෙනවා. ඒකෙත් පැකේජින් එක චුට්ටක් වෙනස් වෙලා තියෙනවා. මේක කලින් උස්සන්න ප්ලාස්ටික් වහන කෑල්ලේ උස්සන කෑල්ලක් තිබ්බ. දැන් ඒකත් නැහැ. චුට්ටක් නැවෙන ගතියක් තියෙනවා උඩ වහන එකත්. ලොකෝ ඕලන්නේ ඒ විදිහම තමයි ක්‍රීම් එක නම්. ඒ ග්‍රෑම් ප්‍රමාණයම තමයි ඒගොල්ලන්ගේ ඒ කප් එක තමයි වෙනස් වෙලා තියෙන්නේ. අනිත් එක උඩින් ලයිකෝ කියලා බ්‍රෑන්ඩ් නේම් එක තියෙනවා පියනේ. මේ තියෙන කලින් තිබ්බ එක දෙකේ වෙනස තේරෙන්නේ. මේකේ චුට්ටක් වෙනස් විදිහට තමයි හදලා තියෙන්නේ. ඔය කිස්සන කෑල්ලක් තියෙනවා. අරකේ තිබ්බේ නැහැ. අනිත් එක මේකේ ට්‍රාන්ස්පේරන්ට් එකක් තමයි තියෙන්නේ. අරකේ white color එකක්.
මේකේ උඩ බ්‍රෑන්ඩ් නේම් එක නැහැ, හිස් එකක් තියෙන්නේ. අරකේ ලයිකෝ කියලා ගහලා තියෙනවා. චූටි වෙනස්කම් තියෙන්නේ මේ පාරේ එකේ. ගොඩක් දේවල් වෙනස් වෙලා නැහැ. කලින් එක 60 ග්‍රෑම් මං ගෙන්නගෙන තියෙන. මේක 25 ග්‍රෑම්. පොඩි වෙනස්කම් තියෙනවා. මේ තියෙන්නේ ඒකේ මේ ටියුබ් එක මම මේක ගෙන්න ගත්තේ පොකට් සයිස් ඉඳලා 30 ග්‍රෑම් තියෙනවා ඒකේ. මට හෑන්ඩ් බෑග් එකේ දාගෙන යන්න පුළුවන් විදියට තමයි මම ඒක ගත්තේ. ඒක නම් සම්පූර්ණයෙන් දැන් ඉවරයි. තව චූට්ටක් වගේ තියෙන්නේ. මේක අයි ක්‍රීම් එකේ එක්කම. මේකත් මම කලින් ගෙන්නපු ඒවා ටික මේ. අයි ක්‍රීම් එකට කලින් අයි සීරම් එක ගාලා තමයි අයි ක්‍රීම් එක ගන්න තියෙන්නේ මේගොල්ලන්ගේ. ඔය තියෙන අයි සීරම් එක. මේ ඔක්කොම ප්‍රොඩක්ට්ස් මම යූස් කරලා තියෙනවා. මට නම් ප්‍රශ්නයක් වෙලා නැහැ. එක එක්කෙනාගේ ස්කින් එක අනුව තමයි ඔක වෙන්නේ. ඒ හින්දා මුලින් චුට්ටක් ඇප්ලයි කරලා බලලා ඊට පස්සේ ලොකු ප්‍රමාණ වලින් ගෙන්න ගන්න. ඊළඟට තියෙන මාස්ක් එක. මේකෙත් මම normal gel sleeping mask එකයි mud mask එකයි ගෙන්නගෙන තියෙනවා. මේකේ ස්ලීපින් මාස්ක් 5ක් තිබ්බා, මඩ් මාස්ක් 5යි, ලිප් මාස්ක් 5යි තිබ්බේ 15. මේ තියෙන ස්ලීපින් මාස්ක් 5. මේ පාරේ ඒකෙත් පැකේජින් එක වෙනස් කරලා තියෙනවා. ලයිට් පින්ක් එකක් තමයි යූස් කරලා තියෙන්නේ. කලින් තිබ්බ චුට්ටක් ඩාර්ක් පින්ක් එක. මේ තියෙන්නේ කලින් තිබ්බ එක. ඒකේ බ්‍රෑන්ඩ් ලෝගෝ එක උඩින් තිබ්බා. එහෙම තිබ්බේ දැන් චුට්ටක් වෙනස්කම් කරලා තියෙනවා ගොඩක්. මේ තියෙන්නේ ඒකේ මඩ් මාස්ක් එක. මඩ් මාස්ක් උත් 5ක් තිබ්බා. කලින් තිබ්බේ මැට් පින්ක් එක. සම්පූර්ණයෙන් පින්ක් කලර් පැකේජින් එක. මේ පාර white and light pink shiny පැකේජින් එකකට ගිහිල්ලා තියෙනවා. මේ තියෙන කලින් තිබ්බ එක. ඒ ෂේප් එකම තමයි චූටි වෙනස්කම් වෙලා තියෙනවා. ඒකත් හොඳ ප්‍රොඩක්ට් එකක් මම යූස් කරලා තියෙනවා මීට කලින්. මේකේ මාචා එකත් මම යූස් කරලා තිනවා. ඒක දැන් මං ගාව නැහැ. ඒක ඉවරයි. ඒක තමයි මම ගොඩක්ම යූස් කරලා තියෙන්නේ. මේක ඉතුරු වෙලා තිබ්බ ගොඩක් ඒවා. මේ තියෙන ලිප් මාස්ක් සෙට් එක. මේකේ 5ක් තිබ්බා. මං කලින් මේ බ්‍රෑන්ඩ් එකේ ලිප් මාස්ක් යූස් කරලා නැහැ. මේ සෙට් එකටම හම්බෙච්ච හින්දා මම මේකත් ගත්තේ. මේ තියෙන්නේ මං කලින් පාවිච්චි කරපු ලිප් මාස්ක් සෙට් එක. ඒක මේ අයි මාස්ක් සෙට් එක මම දැනට පාවිච්චි කරන. ඒකේ මට අයි මාස්ක් සෙට් එකක් හම්බුන්නේ නැහැ. මේක මම දැනට පාවිච්චි කරන එක නිකන් පෙන්නුවේ. මේ තියෙන්නේ black head remover mask එක ලැම්බෙනා එකේ. මම කලින් පෙන්නලා ඇති ලැම්බෙනා cream එක black head remover cream එක. ඒකෙම black head remover mask එක black head mask එක තියෙන ඔය charcoal එක. මේ තියෙන අනිත් mask මම use කරන Lyko brand එකේම seaweed sleeping mask එක. මේක normal sleeping mask එක.
මේක ස්නේල් ස්ලීපින් මාස්ක් එක. මේ ඔක්කොම මම කලින් යූස් කරලා තියෙන ප්‍රොඩක්ට්ස්. මේ තියෙන්නේ මාචා එක. මේක නෙවෙයි මම යූස් කරා කිව්වේ අර මඩ් මාස්ක් එකේ මාචා මාස්ක් එක. ඒකත් හොඳයි. මේකත් මම යූස් කරලා තියෙනවා, කිසි ප්‍රශ්නයක් වෙලා නැහැ. ඊළඟට තියෙන්නේ ඉලෙක්ට්‍රික් අයිටම් එක. මම මේක ගෙන්න ගත්තේ බීටර් එකක් කියලා හිතලා, එග් බීටර් එකක්. හැබැයි බීට් වෙනවා. කේක් බීට් කරන්න තරම් මේකේ පුළුවන්කම නැහැ. හොඳට දිය වෙන්නේ නැහැ. හැබැයි නෝමල් එග් බීට් කරන්න, එග් වයිට් බීට් කරන්න, එහෙම ඒවට ගන්න පුළුවන්. කොෆි හදන්න මේකේ චාර්ජින් කේබල් එකක් හම්බ වෙනවා. චාර්ජ් කරලා තමයි යූස් කරන්නේ. බීටර් ක්ලිප්ස් දෙකක් හම්බ වෙනවා මේගොල්ලන්ගේ. මැනුවල් එකක් තියෙනවා, යූස් මැනුවල් එක වෙනම හම්බ වෙනවා. මේකේ බීටර් හෙඩ්ස් දෙකක් හම්බ වෙනවා. මොකටද මම දන්නේ නැහැ. මෙතනින් තමයි පවර් ඔන් කරන්න තියෙන්නේ. ඔන් ඔෆ් දෙකම එකට තියෙන්නේ. අපිට අඩු වැඩි කරගන්න බෑ. අපිට ඕන විදිහට මේකේ වේගය. මේකත් හොඳට තිබ්බා. ප්‍රශ්නයක් තිබ්බේ නැහැ. අපිට තියෙන චාර්ජ් කරලා යූස් කරන්න. ඒගොල්ලෝ චාර්ජ් කරලාමයි එවල තිබ්බේ ටිකක් වෙලාවකට. එතන තිත් 3ක් වැටෙනවා, ලයිට්ස් 3ක්. ඒකෙන් කියන්නේ චාර්ජ් කරන්න ඕන ප්‍රමාණය. දැන් චාර්ජ් එක නැහැ, අඩු මට්ටමේ තියෙන්නේ. චාර්ජ් එකට දාලා තමයි යූස් කරන්න පටන් ගන්න ඕනේ. මේ තියෙන එකේ කේබල් එක type C එකක් හම්බෙන්නේ. එහෙනම් අද වීඩියෝ එකෙන් එච්චරයි. ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙනකම් bye.